In the darkness, we were waiting without hope, without light. Till from heaven you came running. There was mercy in your eyes to fulfill the law and prophets. To a virgin came the word from a throne of endless glory to a cradle in the dirt. Praise the Father, praise the Son, praise the Spirit, three in one. God of glory, majesty, praise forever to the King of Kings. To reveal the kingdom coming and to reconcile the lost, to redeem the whole creation. You did not despise the cross, for even in your suffering you saw to the other side, knowing this was our salvation. Jesus, for our sake you died. Till the stone was moved for good, for the Lamb had conquered death, and the dead rose from their tombs, and the angels stood in awe, for the souls of all who come to the Father are restored, and the church of Christ was born, and the Spirit lit the flame. Now this gospel truth shall not need, shall not fade. By his blood and in his name, in his freedom I am free. For the love of Jesus Christ, who has resurrected me. අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් ජීවිතේ කරා උගත් වූ මේ පරිශුද්ධ රාත්‍රියේදී ශුද්ධ සභා මාතාව ලෝතුරා පැතිර සිටින සිය දරු කැල එක් රැස් කොට අවදිව සිට යාඥා යෝගීව මේ උතුම් සිද්ධිය අනුස්මරණය පවත්වන්නීය. දේව වාක්‍යයට සමන් දෙමින්ද දේවාවිරහස් භාවනා කරමින්ද සමිදානන්ගේ උත්ථානීය අනුස්මරණය පවත්වමු නම්
මරණය ජයගත් උන්වහන්සේගේ ජයග්‍රහණයෙහි සහභාගී වීමටද උන්වහන්සේ සමග දෙවියන් තුළ ජීවත් වීමටද අපට බලාපොරොත්තු විය හැක්කේය. එන විසිරු දෙනාම දැක් වැඳගෙන නවකින්ද ආශිර්වාද කිරීම සඳහා මේ යාඥාවට සම්බන්ධ වෙනවා. යාඥා කරමු. දෙවි ස්වාමිනී ඔබ වහන්සේ ලෝකයේ ආලෝකය වන ඔබ පුත්‍රයන් මගින් ඔබ වහන්සේගේ මහිමාලංකාරය ප්‍රදානය කරන සේක්වේද මේ කිල්ලවත ඔබ වහන්සේගේ ආශිර්වාදස්වා ඒ පරිශුද්ධවත් කරනව බලාපොරොත්තු වෙන අපදැන වෙන මෙම පාස්කු මංගලයේ සිදු කිරීමේ කොටගෙන පිරිසිදු සිත හිව මත දිනක ඔබ වහන්සේගේ නිත්‍ය ආලෝකයේ මංගල සේවය කරා පැමිණීමට අප සැමට වරන්දන වෙනව මේ කීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වේසම අපට ලැබේවා. ක්‍රිස්තුස් වහන්සේ ඊයේ අද ආරම්භය හා අවසානය මුල පුරහා අගාපුරද ගදසේකර ඔවුන්වහන්සේට කාලයක් යුගයක් අයිතිය ඔවුන්වහන්සේලා අනන්ත කාලයේදීද සෑම යුගයකදීමද මහිමය හා ආධිපත්‍ය අත්වේවා. ක්‍රිස්තුස් සමිදානෝ තමන් වහන්සේගේ ප්‍රභාවත් සිරිවන කැලැල් මගින් අප ආරක්ෂා කර සුරකිනසේක්වා. Kristus වහන්සේ අපගේ ආලෝකය දිව්‍යන් වහන්සේට ස්තෝත්‍ර වේවා. Kristus වහන්සේ අපගේ ආලෝකය දිව්‍යන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
Kristus වහන්සේ අපගේ ආලෝකය දෙවියන් වහන්සේට ස්තුති වේවා. ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය ජයෝත්සවයෙන් ප්‍රකාශ කරන ඒ පාස්කු මංගල ගීතයට අපි දැන් භාවනාත්මකව සහභාගී වෙමු. මේ පහන් දල්වා තබා ගන්න. ස්වර්ගයේ සුරදූතයෝ ආනන්ද වෙත්වා දිව්‍ය විලාසයෝ ප්‍රබෝධ වෙත්වා මහෝත්තම රජාණන්ගේ ජයග්‍රහණය බලා ගැලවීමේ පුවත පළ කරත්වා සදාතන රජාණන්ගේ මහිමාලෝකයෙන් පොළොව තලය බැබලේවා අන්ධකාරයේ බලයෙන් මිදෙන බව දැන ලෝවැසි සියල්ලෝ ජයනන්ද පවත්වත්වා සභා මාතාවන්ගේ මහිමානන්දය බලා ලෝපුරායගේ දරුවෝ ඕල්බර හඬ නගත්වා ඔවුන්ගේ සාධනාදයෙන් මේ මැදුර ගිදුම් දෙත්වා ස්වාමී වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබගේ සිත් යොමු කරන්න අපගේ දෙවියන් වන ස්වාමී වහන්සේට ස්තුති කරමු සර්වපරාක්‍රම දෙවී පියාණනි අදෘශ්‍යමානව වැඩවසන මහෝත්තමයාණනි ඔබ වහන්සේටද වහන්සේගේ එක පුත්‍රයාණන් හා අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේටද හදපුරා තුති පැතීමද කටපුරා ගී ගැයීමද වර්ණනාවිශේෂ පවා ගුණ වැනීමද යුතුවන්නේමය හොබනේමය ඒකින් දෙයක් උන්වහන්සේ අපාදිපියාවන ආදම්ගේ පාපයට නිසි වූ වන්දිය සිය දෙවි පියාණන් හට අපෝදේශා ගෙවූසේක ඒ පුරාතන පාපයේ ශාපය දයාබරව වැගිරි වූ සිරිලෙයින් මකාලූසේක සැබෑ අජබාලකයන්න් වන උන්වහන්සේ පාස්කු මංගල බිලිපඬුර බවට පත්වී ඔවුන් වහන්සේගේ ශ්‍රීලයෙන් සැදැහැවත් සැම දෙනා ආලේප කරනු ලබන්නාහ. අහෝභාග්‍යවත් රාත්‍රිය ක්‍රිස්තුස් වහන්සේ මරණින් නැගිටි හා පැය හා වේලාව දන්නේ ඔබ පමණක්ම නොවේද? දහවල් මෙන් රාත්‍රිය ආලෝකමත් වන්නේ යැයි කියාද? මාගේ ප්‍රීතියේදී මා ආලෝකමත් කළ රාත්‍රිය කියාද? සිරිවැකී සඳහන් වන්නේ ඔබ ගැන නොවේද? මේ රාත්‍රියේදී පිරිසිදු අපගේ ආගති දුරු වේවා, පව් කස්සන රැකේවා, දුක්බර වන්ට ප්‍රීතියද අදමිතුවනට නිදුස් බවද ලැබේවා. ඉසිගූවානේ දුරු වී සාමය වැඩේවා. මේ රාත්‍රියේදී ඔබගේ වරම් වස්සර පරිශුද්ධ වූ පියාණන් වනබිගුන්ගේ නිපැවෙන් සෑදූ මේකි පහන් සිය පුදදුරන්ගේ ජයතින් ඔබට පුදමින් ඔබගේ ඊශ්වර උත්සවාව ඔබට පුදනමින් තුති ගීය සුගන්ධ සන්ධ්‍යායාගයක් මෙන් පිළිගත මැනව. මේ භාග්‍යවත් රාත්‍රියේදී මෙලොව හා සුවලව එක්වන්නේ දෙවියන් හා මිනිසා සමුවන්නෝය. ප්‍රසන්න වූ පනුරක් මෙන් ඔබ සින් පිළිගනු ලැබ මේ පහනේ ආලෝකය ස්වර්ගාලෝකය හා එක් වේවා. ඔවහන්සේ සදාකාලී වැඩ සිටිනසේක, රජකම් කරනසේක. ඉතින් පහන් නිරාදමන්න
දෙවියන් වහන්සේගේ හඬට සවන් දෙමින් අපි ඒ ගැන මෙනෙහි කරමු. ආදි කාලයේ දෙවි සමිදාන ඔස්සේ සෙනඟ ගලවාගත් ආකාරයෙන් මෙනෙහි කරමු. කාලය සම්පූර්ණ විට ස්වකීය පුත්‍රයාණන් අපගේ ගණන් කරුවාණන් මෙන් අප වෙත වූ සැටි සිහි කරමු. එසේම දෙවියන් වහන්සේ අපට ආරම්භ කර පාස්කු විමුක්තිය කෘත්‍ය සම්පූර්ණ කර අපට සදාතන ගැලවීම දානය කරන මෙන් අවනතව ආදිමු. පළමාන දේව ප්‍රකාශනය උත්පත්ති පොත උපුටාගත් කොටසකි. ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් නැවූ සේක. පොළොව හිස්ව පාළුව තිබිණි. මහ සයුර මත අන්ධකාරයක් විය. දේවානුභාවයෙන් ජලය මත පිට හැසිරුණේය. එවිට දෙවියන් වහන්සේ ආලෝකයේ වේවායි වදාළ සේක. සංවිධානක වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළසේක. නුඹ මට මොරගසන්නේ මන්ද? ඊශ්‍රායල් ජනයාට ඉදිරියට යන්නයි කියන්නේ. තවද ඔවුන්ට මුහුද මැදින් වියලි බිම දිගේ යන්නට හැකිවන පරිදි ඔබද ඔබේ සැරයන්ටි ඔසවා අත මුහුදට දිගු කොට මුහුද දෙපැත්ත හරවන්න. බලන්න මමද මිසර වාසීන්ගේ සිත් දැඩි කරමි. මම කීර්තිය ලබන්නෙමි. මෙසේ මා පාරාවෝද ඔහුගේ යුද්ධ රථද අසරුවන්ද ජයගෙන කීර්තිය ලැබූ පසු මා සංවිධානක වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝය.
පිරිසිදු ජලය වත් කර ඔබට නව හදක් දෙන්නේ. තවද සමිදානන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළන සේක. මනුෂ්‍ය පුත්‍රය ඊශ්‍රායල් වංශය තමන්ගේ රටෙහි වාසය කරද්දී ඔහු තමන්ගේ කල්ක්‍රියාවෙන්ද තමන්ගේ හැසිරීමෙන්ද ඒ රට අපවිත්‍ර කළෝය. ඔවුන්ගේ කල්ක්‍රියාව කිරිටි වූ ස්ත්‍රියකගේ අපවිත්‍රකමෙන් මා ඉදිරියේ විය. වලා කරණ කොටගෙන විජාතින්ගේ අසම්වේදී ප්‍රකාශ වන කල මා සමිදානන් වහන්සේ බව ඔවුන් දැනගෙන ඇතැයි මහෝත්තම දෙවි සමිදානන් වහන්සේ වදාළසේ. එසේ විජාතින් අතරේ නුඹලා රැගෙන සියලු දේශවලින් නුඹලා රැස් කර නුඹලාගේම රට නුඹලා පිරිසිදු කරන්නෙමි. මම අලුත් හදක් නුඹලාට දී අලුත් සිතක් නුඹලා තුල මවා නුඹලාගේ මුරණ්ඩු ගල් සිත පහකොට කීකරු සිතක් නුඹලාට දෙන්නේ. මාගේ ආත්මානුභාවය නුඹලා තුල ඉදන් කොට නුඹලා මාගේ පනත් අනුව හැසිර මාගේ නියමයන් හරියාකාර ඉටු කරන්නට සලස්වන්නේ. මා විසින් නුඹලාගේ පියවරට දෙන දේශයේහි නුඹලා වාසය කොට මාගේ සෙනගව සිටිනවත. මමද නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නේ. දේව වචනය මෙසේය. අපි සුවදූත ගීයට මෙසේ සහභාගී වෙමු. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ හා සමග ඒකාබද්ධ වූ අප සියල්ලන්ම එම බෞද්ධ ස්ථාපනයේ උන්වහන්සේගේ මරණයෙහි උන්වහන්සේ හා සමග ඒකාබද්ධ වූ බව ඔබ නොදන්නෝද? එබැවින් අපේ බෞද්ධ ස්ථාපනයේ අපි උන්වහන්සේගේ මරණයට සම්බන්ධ වී උන්වහන්සේ සමග වළඳනු ලැබුවෙමු. උන්වහන්සේ මරණයට පත් වූ එකම වරක් පාපය නිසා මරසේක. ජීවත් වන ජීවිතයට දෙවියන් වහන්සේගේ ජීවත් වනසේක. ඒ වචන මෙසේ දෙවියන් වහන්සේට සෝස් වේවා. Hallelujah.
වස්ත්‍ර හැඳගත් මිනිස්යෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටියහ. ඒ දුටුවෝන් බියපත්ව තමන්ගේ මුහුණු බිමට හරවාගත් කල ඒ මිනිස්යෝ කතා කොට ජීවමාන කයන් වහන්සේ මලවුන් අතර සොයන්නේ මන්ද? උන්වහන්සේ මෙහි නැත. උන්වහන්සේ උත්ථාන වූසේක. මේගොල්ලන්ට මේ අද වගේ මාස්කු අපූර්ව රාත්‍රී මෙහෙයදී මුළු බෞද්ධම ක්‍රිස්තියානික බෞද්ධිස්මය ලබා. ඒක තමයි අපි මහස් පුරාණ උච්චර බය. උන්වහන්සේව මරලා යන්තම් උතක තැම්පත් කරලා එතනින් ඉවර කරන්නට පුළුවන් නම් ලොකු භක්තියකින් ඒක කරන්න. නමුත් උත්ථානෝ සංවිධානන් බාර ගන්නට අපි තුල ඊතරම් භක්තියක් නැහැ. ඒ නිසා මේ ජීවිත පරිවර්තනයකට මේ පාස්කුව අපි ඇති කරගනිමු. ඊතර වීමක් ගැන අපි කතා කරා අද කියවීමේදී. ඒ ඊතර වීම තමයි අපේ බෞද්ධිස්මය. මේ බෞද්ධිස්මය දේව දීමනාවක්. මේ දේව දීමනාව තුළ ජීවත් වෙමින් අපි දෙවියන් වහන්සේට ආදරය කරන දෙවියන් වහන්සේ විශ්වාස කරන දේව දීමනාව ඉල්ලමින් අපි ආඥා කරමු. එවිට උන්වහන්සේ අපිත් සමග උත්ථාන උතනන් වහන්සේ ආදේනවා ගෙදර. ඔබත් එක්ක ගෙදරින් ඉන්නවා උන්වහන්සේ. උන්වහන්සේ එක්ක දුක සැප බෙදාගෙන අපි හිතුණු ජීවිතය අපි පෝෂණය කරගන්නට මේ පාස්කු මංගල්‍යය අපි අවස්ථාවක් කරගනිමු. දෙවි ස්වාමීනි, ඔබ වහන්සේ ඔබගේ ප්‍රසාද නිදානය දෘශ්‍යමාන සලකුණ වශයෙන් අපට දානය කර ඔබගේ අදෘශ්‍යමාන බල පරාක්‍රමයෙන් ඒවා මගින් ඔබගේ වරම් අප තුළ අපූර්වාකාරයෙන් බිහි කරන සේක්වේද. ප්‍රසාද ස්ථාපනයේ දානය කිරීම සඳහා භාවිතා කරන ජලය එම ප්‍රසාද ස්ථාපනයේ මහඟු වරම් කරමින් නන්නහරින් නිර්මිත කළ සේක්වේද. දෙවි ස්වාමීනි, ලෝකාරම්භයේදී ඔබගේ ශිරාත්මය ජලය මත පමුණුවා ඒ පරිශුද්ධතාවය උල්පතක් බවට පත් කළ සේක්වේද. දෙවි ස්වාමීනි, ජල ගැල්ම මගින් පවා ඔබගේ නව ජීවනීය පෙරනිමිති දැක්වූ ඔබ වහන්සේ එකම ජලය අනුවසින් අද මිතු භවයේ අවසානයේදී ධර්මිෂ්ඨභාවයේ ආරම්භයේ නිගි කළ සේක්වේද. දෙවි ස්වාමීනි, ආබ්‍රහම් ආදී පිතෘවරුන්ගේ දරුවන් වන ඊශ්‍රායෙල් ජනතාව රතු මුහුදේ ජලකඳ මැදින් ගෙන ගොස් පාරාව රාජ්‍යයේ වහල් කමින් නිදහස් කොට ප්‍රසාද ස්ථාපනයේ මගින් පිළිවන ඔබගේම ජනතාවගේ ප්‍රතිමූර්තියක් මෙන් දැක්වූ සේක්වේද. දෙවි ස්වාමීනි, ජෝර්දාන් නදී ජලයෙන් ස්ථාපනය ලබා ශිරාත්මයෙන් විසින් ආලේප කරන ලද ඔබගේ පුත්‍රයාණෝ කුරුසිය මතදී සිදුරු කරන ලද සිය සිරියකින් ජලය හා රුධිරය වස්වා මරණ උත්ථාන වූ පසු සිය ගෝලයන් අනුතමින් ලෝකුරා ගොස් දහම විසීමටද පියාණන්ගේද පුත්‍රයන්ගේද ශිරාත්මයන්ගේද නාමයෙන් ස්ථාපනය කිරීමට දන දුන් සේක්වේද. එයින් දැන් ඔබගේ ශුද්ධ ස්වභාව දෙස ඔබගේ දයාබැල්ම යොමු කර ප්‍රසාද ස්ථාපන ජලධාරයේ උල්පතයට පාදා දීමට කරුණා කළ මැනව. මේ ජලය ඔබගේ පුත්‍රයන්ගේ වරප්‍රසාදය ශිරාත්මයන්ගෙන් ලබා ගනිත්වා. ඔබගේම සමානකමට ඔබ මැවූ නිසා ඔබගේ ප්‍රසාද ස්ථාපනයේ ප්‍රසාද නිදානයේ මගින් පැරණි අවගතියේ පෞකසල සෝදාගෙන ජලයෙන් හා ශිරාත්මයන්ගෙන් නැවත ඉපදී නව දිවි ගෙවීමට වරම් ලබත්වා. දෙවි ස්වාමීනි, මේ පිරිපුන් ජලබඳුන තුළට ඔබගේ පුත්‍රයන් මගින් ඔබගේ ශිරාත්මයන්ගේ ආනුභාවය පමුණුවා වදාළන සේක්වායදී ප්‍රසාද ස්ථාපනයේ මගින් ක්‍රිස්තුස් වහන්සේ සමග දැසී වැඩලෙන්නෝ ඔවුන් වහන්සේ සමග නව ජීවිතය කරා උත්ථාන වෙත්වා. මේ කිරි අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා. ආමේන්.
ඔබ සාතන් ප්‍රතික්ෂේප කරනවාද? ප්‍රතික්ෂේප කරමි. උගේ සියලු ක්‍රියා ප්‍රතික්ෂේප කරනවාද? ප්‍රතික්ෂේප කරමි. උගේ බලි තොවිල් ප්‍රතික්ෂේප කරනවාද? ප්‍රතික්ෂේප කරමි. දැන් විශ්වාස කරමි කියලා උත්තර දෙන්න. අහසත් පොළවත් මවා වදාළ සියලු බලක දෙවියන්න් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාස කරනවාද? විශ්වාස කරමි. කන්‍යමරියාවන්ගෙන් උපත ලබා කුරුසේ යනගසුණු ලැබ වඩලනු ලැබුවාවුද? මළුන්ගෙන් නැගී සිටියාවුද? පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින්නාවුද? ඔබ වහන්සේ ඒක පුත්‍රයාණන් හා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාස කරනවාද? විශ්වාස කරමි. සුද්ධාත්මයන්න් කෙරෙහිද? සුද්ධ වූ කතෝලික සභාව කෙරෙහිද? සාත්තුරයන්ගේ සමෝක්ෂ ධර්මලාභය කෙරෙහිද? පාප ක්ෂමාව කෙරෙහිද? ශරීරයේ මරණින් පසු නැවත නැගිටීම කෙරෙහිද? අනන්ත ජීවිතය කෙරෙහිද ඔබ විශ්වාස කරනවාද? විශ්වාස කරමි. ජලයෙන් හා සුද්ධාත්මයන්න් මගින් නව උපතක් දානය කර අපේ පාපෙන්ට සමාව දුන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන සර්ව බලධාරී දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ වරමින් අප ආරක්ෂා කර එම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ අප අනන්ත ජීවිතය කරා ගෙන යනසේක්වා. ආමේන්. දැන් මේ ප්‍රසාද ස්නාපනීය ජලය සිහි ගන්වමින් ආශිර්වාද කරන නව ජලය ඔබ මත ඉසිනු ලබනවා. අපගේ පිළිතුර සංවිධානයේ අප කරන යාඥා අසා වදාළ බැලද සංවිධානයේ අප කරන යාඥා අසා වදාළ බැලද අප ශුද්ධ සභාව වෙනුවෙන් යාඥා කරමු. ස්වර්ගීය පියාණනි, අප ශුද්ධෝත්තම පියතුමා ඇතුළු ගිහි පැවිදි සියලු දෙනා ඔබ වහන්සේගේ ශ්‍රී හස්තයට බාර කරමු. ක්‍රිස්තු උත්ථානයේ සුපුරුදව පතර කිරීමට සැබෑ ශ්‍රාවකයන් ලෙස ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට අවශ්‍ය ප්‍රඥාව සහ ශක්තිය ඔවුන් හට ලැබෙන පිණිසද සංවිධානයේ අප කරන යාඥා අසා වදාළ බැලද අප දේශීය වෙනුවෙන් යාඥා කරමු.
වහන්සේට ස්තුතිවන්ත වෙනවා. එවැම අද මේ පාස්කු මංගලෝත්සවයේ සේවාවන් සිදු කිරීමට අප මේසමට වැඩම කළ ගරු ප්‍රැන්සිස් සේනානායක හිමිපාණන්ටද කළුතර සිරිකුරුස විදුවලේ සේවය කරන ගරු සජිත් අරුණ පියතුමාටද නිසන් ජනතාවල් ලෙස අපගේ හෘදයාගම ස්තුතිය පුද කරනවා. එවැගේම අප මේ සම්බාර ගරු තරංග සම්පත් පියතුමාටද අපගේ ස්තුතිය පුද කරන අතර උන්වහන්සේ අපට මෙම පාස්කු මංගල්‍ය සඳහා පුරා දින 40ක් තිස්සේම අපව සූදානම් කිරීම වෙනුවෙන් උන්වහන්සේට තුති පුදමි. එසේම තිලකුව කන්‍යාරාමේ අපගේ කන්‍යාශෝරිය විශේෂයෙන් නිලන්ති කන්‍යාශෝරිය ඇතුළු අනෙකුත් කන්‍යාශෝරියන්ටද නිසන් ජනතාවත් ලෙස විශේෂ ස්තුතිය පුද කරමු. අපගේ නිසන් සභාවටද එවැගේම කොට්ටාස නායක නායිකාවන්ටද කොට්ටාසවල සියලුම ජනතාවටද මෙම පාස්කු මංගල්‍ය සාර්ථක කර ගැනීමට ලබා දුන් සහයෝගයට විශේෂ ස්තුතිය පුද කරන අතරම අප දේවස්ථානයේ දහම් පාසල් ගුරුවරුන්ටද දෙමව්පියන්ට සිසු දරුවන්ට මේ උත්සවයේ පාස්කු මංගල්‍ය සාර්ථක කර ගැනීමට නන්නායරින් සහයෝගය ලබා දුන් සැමට තුති පුදන අතරම සංක්‍රිස්තියන් මහත්මිය දෙනත් මහත්මියටද පූජාව දරුවන්ටද ගායනා කණ්ඩායමටද සියලුම සමිති සමාගම් වලටද මහ බ්‍රහස්පතින්දා දින ලබා දුන් ගොදුරු ලබා දුන් සියලු දෙනාටම මිසන් ජනතාව වෙනුවෙන් අපගේ හෘදයාගම ස්තුතිය පුද කරන අතර අද සහ ඊයේ මේ මහ බ්‍රහස්පතින්දා සිට අද වෙනතෙක් අපිට ආරක්ෂාව ලබා දුන් පොලිසිය සහ විවිධ හමුදාවේ ඒ නිලධාරීන්ටද අපගේ අවංකවම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා.
දෙවියන් වහන්සේට ස්තුති වේවා. හalleluya haleluya. Santo Usreale, Saprate, Apagala Deva, Apagate Swami, Pitate, Usreale, Spiritu Santo, Name, Amen. Deus Pitai.